LOFC ඇත්තටම මොකද කරන්නේ? බලන්න මුලින්ම මේගොල්ලන්ගේ ඉම්පයර්මන්ට් charges එක අලුත්ම quarter report එකේ තියෙනවා almost 7.9 billion මේගොල්ලෝ ඉම්පයර් කරලා තියෙනවා. ඒකෙන් 90%කටත් වැඩියෙන් ඉම්පයර් වෙලා තියෙන third stage එකේ. හරිද? stage 1 stage 2 එකේ cushion එක මාර අඩුයි. එතකොට මේ stage 1 stage 2 stage 3 කියලා කියන්නේ stage 1 කියන්නේ අර ප්‍රශ්න නැතු හොඳට මේ perform කරන loans. stage 2 කියලා කියන්නේ එක පාට දවස් 30ක් වගේ late වෙන ගම අපි ඒක ඒ loans දානවා stage 2 එකට. stage 3 කියලා කියන්නේ කෙලින්ම ඒක අර default වෙච්ච loans. එතකොට හිතන්න එක quarter එක මෙච්චර 90 ගාන stage 3 cushion එකක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ ගොඩක් ඒවා මේගොල්ලෝ non performance. ඒ කියන්නේ මේගොල්ලන් credit card වලින් ලොකුවට සල්ලි loss වෙනවා. ඊට අමතරව බලන්න මේ commercial credit සහ LB finance ඒගොල්ලන්ගේ stage 1 stage 2 ඒවලත් ලොකු ගාණක් මේගොල්ලෝ මේ cushion එකක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒවා default වුණත් ඒගොල්ලන්ට cover කරගන්න පුළුවන්. but LOFC එහෙම කිසි cushion එකක් නැහැ stage 1 stage 2 වලට. ඒතර ඒක ලොකු risk එකක්. ඒ risk එක හොඳට පේනවා මෙන්න මේ chart එකෙන්. හොඳට බලන්න මේගොල්ලන්ගේ non performance loan වලින් මේගොල්ලෝ impair වලට මේවා කරන්නේ around 33%. ඒ කියන්නේ සම්පූර්ණ 60 ගානට වැඩියෙන් නිකන් හරි default වුණොත් එහෙම ඒකට කිසිම cushion එකක් නැහැ LOFC ඇතුලේ. හැබැයි commercial credit almost 1 to 1. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ non performance loan වලට හරියන ගාණක් ඒගොල්ලෝ impair provisions අයින් කරනවා. LB finance ඊටත් වැඩි 192ක්. ඒ කියන්නේ ඕනකට වැඩි මේගොල්ලෝ provision කරනවා. එතකොට මොකද වෙන්නේ? cushion එක ගොඩක් වැඩි. නිකන් default වුණොත් ඒව recover කරගන්න පුළුවන් මේගොල්ලන්ට. හැබැයි දැන් මෙහෙම LOFC මෙහෙම කරනකොට ඒක ගොඩක් risky ඇතුළට. තව අනිත් පැත්තෙන් බලන්න LB finance වල non performance loan තියෙන්නේ -1 point ගාණ. ඒ කියන්නේ මේගොල්ලෝ අර වැඩි යුණොත් මේ provision එක දාන හින්දා ඒගොල්ලන්ට එතන non performance loans වල risk එකක් නැහැ. but අනිත් පැත්තෙන් LOFC ඒගොල්ලන්ගේ තව එක worst වෙලා. මේක තිබ්බේ 3.3 ගාණ දැන් මේක 3.6 වලට මේ වැඩි වෙලා. ඉතින් ඒක හොඳ නැහැ. හරිද? මේ quarter එක ඇතුළත. සහ මේගොල්ලන්ගේ stage 2 මේක සම්පූර්ණ තව වැඩි වෙලා 50 ගාණකින් stage 2 loans වල risk එක වැඩි වෙලා තියෙනවා මේ quarter එක ඇතුළත. මේ simple quarter එක ඇතුළත. but අනිත් පැත්තෙන් LB finance commercial credit ගත්තාන් පස්සේ දෙකම improve වෙලා තියෙන ඒගොල්ලන්ගේ. ඒගොල්ලන් non performance loan ratio එක අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ commercial credit ඒගොල්ලන්ගේ අර stage 2 තිබ්බ 1.2 billion තිබ්බ එක almost 0.81 reduce කරලා තියෙනවා. ඊට පස්සේ loans recover කරලා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් මෙතනින් වෙලා තියෙනවා. හැබැයි LOFC එන්න risky පැත්තට යන්නේ. එතකොට මට අනිත් ප්‍රශ්නේ තමයි මේ ඔක්කොම මේ ක්‍රෙඩිට් ඒජන්සි මේවා මේ බලන්නේ නැද්ද? මේවා නිකන් හොඳට perform කරනවා අරව කරනවා කියලා ක්‍රෙඩිට් ඒජන්සි වල දානවා. ඒතර මේවා ගැන කවුද හරියට රෙගියුලේට් කරන්නේ? මේවා හරියට බලන්නේ නැද්ද? ඔය ඒව කම්පැනිස් වැඩ කරන කට්ටියට මං කියන්නේ නිකන් මේ වලට ට්‍රිගර් වෙන්න එපා. මේ රියල් නම්බර්ස් මේවා කොහෙන්වත් මේ මවපියව නෙමෙයි. මේගොල්ලන්ගේ මේ ෆයිනෑන්ෂල් රිපෝට්ස් වල ක්වාඩර් රිපෝට්ස් වල ඇනුවල් රිපෝට්ස් වල තියෙන නම්බර්ස්. වෙන කොහෙන්වත් ගත්තේ නෙවෙයි පබ්ලිකලි ඩිස්ක්ලෝස් නම්බර්ස්. ඒ හින්දා බොරුවට මෙතන කෑ ගහන්න කලින් මේ දේවල් බලන්න මේ දේවල් ගැන ඇස් යොමු කරන්න. මොකද හේතුව වැරද්දක් වෙන්න කලින් ඒක මුලින් ඉඳන්ම හදාගන්න එක තමයි හැමෝටම වැදගත්.